ලාවක් කොයි තියෙන්නේ මෙතෙන්ට කියනවා මාතා කුවර විහාර කියලා. බුදු කුවර කියලා කියන්නේ. එමෙ නැත්තම් විවේක සුවයෙන් වැඩ සිටින තැන කියලා මතක තියාගන්න. ඊට පස්සේ මේ ස්ථානයේ වැන්දට පස්සේ ගමන් කරනවා මකුට බන්ධන චෛත්‍ය. ආදාහන චෛත්‍ය කිලෝමීටර් 2ක් දුරයි. බුදුහාමුදුරු පිරිනියම් පාවදාලේ මල්ලවරද්දර උපවර්තන සල්ුයනේ සල්ගත් දෙකක් අතර බුදුහාමුදුරන් වහන්සේගේ සී ශරීරේ කොයි වගේ ස්ථානික ආදාහනි කරන්න ඕනද කියලා තීරණය කරගෙන ශ්‍රේෂ්ඨ පුරුෂයෙකුට ශ්‍රේෂ්ඨ ස්ථානය පූජා කරන්න ඕනි කියලා මල්ලවරද්දරුන් රජවරු උතුරු පැලැන්දු ස්ථානය තමයි පරම්පරාවෙන් උතුරු පැලැන්දු ස්ථාන පූජා කරාට පස්සේ බුදුහාමුදුරන් වහන්සේගේ සී ශරීරයේ අන්තිම දවසේ කපුපුණු පටි 500ක් ඔතලා කසීසලු 500ක් සී ශරීරය ඔතලා රන් ඔරු පියණකින් තැම්පත් කළා සඳුන් තෙල් පුරෝලා තවත් රන් ඔරු පියණකින් වසාගෙන මේ නගරයේ මදාරා මල් වලින් සරසලා ප්‍රදර්ශනය කරමින් ආදාහනාගාරය දක්වා ගෙනිල්ලා මල්ලවරද්දරු 4 දෙනෙක් සූදානම් වුණ ගිනි ඇවිලීම සඳහා ගිනි ඇවිලුනේ නැහැ. ධ්‍යානලාභී හාරු කෙනෙක් ඇටියට වැඩ සිටිය අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ අසා සිටියා ගිනි ඇවිල්ලා නැත්නම් මොකද කියලා එවිට ප්‍රකාශ කරන මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා 500ක් වැඩම කරනවා. කී වගේ වැඩම කළා අර වැටි තිබුණු සිටිපතුල් මෑත් කළා. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලා 503 වරක් පූජා කරාට පස්සේ අර සිටිපතුල් තුනට අතරපත් කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශරීරයට ගිනි ඇවුනට පස්සේ පලාත් 8කින් ප්‍රකාශ කරන බුදුහාමුදුරුවෝ අපේ රාජ්‍යයට අපේ කුලයට අයිති අපේ ඥාති සම්බන්ධකම් තියෙන අපිට ධාතු බෙදා ගන්නවා. මේ රාජ්‍ය කරපු මල්ලවරද්දට ප්‍රකාශ කරන්නේ නෑ බුදුහාමුදුරුවෝ අපේ රාජ්‍ය. දැන් යුද්ධ කරන්න සූදානම් උදාහරණයක්. එතකොටම තමයි ද්‍රෝණ බමුණා මැදිහත් වෙලා ප්‍රකාශ කරනවා ධාතු සඳහා යුද්ධ කොල්ලල් කරන්න හොඳ නෑ. සාන්තියෙන් සමගියෙන් ධාතු බෙදා ගන්න ඕනේ. යුද්ධ නවත්තලා කවුරුත් ආදාහන චෛත්‍ය ළඟට එක්රැස්ලා ධාතු මාත්‍ර එක්රැස් කළා දවස් 7ක් ගහුරේ දක්වලා පළාත් 8කට බෙදා දුන්නා. දැන් ආදාහන චෛත්‍ය ධාතු මාත්‍ර නෑ. සඳුන් අඟුරුයි අලුයි පමණයි තැන්පත් කරලා තියෙන්නේ. ඒකට ආදාහන චෛත්‍ය නිර්මාණය කළා තියෙන්නේ පහත් ආයත් බුද්ධ වර්තන මල්ලවරද්දරු. නැවත දෙකක් තුනක් සතවර්ෂ අශෝක රත්න ප්‍රතිසංස්කරණය කළ ආදාහන චෛත්‍ය පස්වෙනි සතවර්ෂ කුමාරගුප්ත රත්නමා කාලේ ගඩොල් වලින් ප්‍රතිසංස්කරණය කළා 11 12 තින් සතවර්ෂ මූගල කඩල පිටර විනාශ කළ දාලා අවුවට වැටලා විනාශ වෙලා ඉතුරු වෙච්ච ප්‍රමාණය තමයි මේ පින්නතුන් ගියාම වැඳ පුදා ගන්න තියෙන්නේ. දැන් කියන මකුට බන්ධන චෛත්‍ය. මකුට කියන්නේ ඔතුන්න බන්ධන කියන්නේ බැඳීම පැලඳීම සිංහලේ කියන ආදාහන චෛත්‍ය කියලා. අංගාර චෛත්‍ය කියලා. අංගාර කියන්නේ අඟුරු විතරයි තියෙන්නේ.